මරණය හැම වෙලාවකම ඔබ පිටිපස්සෙන් සහ මම පිටිපස්සෙන් එනවා. ධනයට නැහැ, බලයට නැහැ, කීර්තියට නැහැ, යසසට නැහැ, රූපයට නැහැ, මොකක්වත් අදාළ නැහැ. මරණය වේගෙන් ඔබයි මමයි පිටිපස්සේ එනවා. එයා මට අඬ ගහන වෙලාවක මගේ ජීවිතේ හිස් නම් එයා දිනනවා මම පරදිනවා. ඒ නිසා සීලයෙන් හිස් වෙන්න එපා. මෛත්‍රියෙන් හිස් වෙන්න එපා. කරුණාවෙන් හිස් වෙන්න එපා. උපේක්ෂාවෙන් හිස් වෙන්න එපා. පුළුවන් හැම වෙලාවකදීම බුදු ගුණයෙන් පුරව ගන්න, දහම් ගුණයෙන් පුරව ගන්න, සංඝ ගුණයෙන් පුරව ගන්න. මරණය මේ වෙලාවේදී මන් ළඟට ආවට මට කමන්නේ මං ඉන්නේ ගුණයක් එක්ක. ද්වේෂය එන හැම වෙලාවකදීම හිතන්න මේ එන ද්වේෂය මට පාලනය කරගන්න බැරුව heart attack එක ආවොත්. මිනිහෙකුට තරහ ගිහිල්ලා එන්න පුළුවන්. ආවොත් මොකෝ වෙන්නේ? ලස්සන පෙට්ටියක තිබ්බට යන්න වෙලා තියෙන කැතම තැනකට. පෙට්ටිය ලස්සනයි දින 7-8කට. යන්න වෙලා තියෙන කල්ප ගානකට කැත තැනකට. ඒ නිසා හැම වෙලාවෙදීම අනුන් නිසා සිත බිඳ ගන්න යන්න එපා. මම නිසාවත්, තව සායනහසලා නිසාවත්, අම්මා තාත්තා නිසාවත්, ස්වාමියා බිරිඳ නිසාවත්, අසල්වාසීන් නිසාවත්, කවුරු නිසාවත් Tamanගේ හිත බිඳ ගන්න යන්න එපා. හැම වෙලාවකදීම හිතන්න ඒ මම කරපු දෙයක්මයි මට ඔය ඇවිල්ලා තියෙන්නේ.